හෙලෝ ගඩියගෙන් මං ඔයාලට කියලා දෙන්නේ කොහොමද අපි දෙන සිග්නල් එකකට ඔයා හරියටම රේට් එකක් දාගන්නේ කියලා. ඉතින් මෙතනදී අපි රේට් කරන්න XM app එක යූස් කරන්නේ නැහැ. මොකද නිවුස් ටයිම් වල XM app එකේ බග් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි දාන රේට් එක අදාළ එන්ට්‍රි එකකින් නෙමෙයි වැටෙන්නේ. ඉතින් එහෙම වුණාන් පස්සේ ඒක අවාසි වෙන්නේ අපිටමයි. ඉතින් ඒ වෙනුවට අපි යූස් කරන්නේ වෙන app එකක්. ඉතින් ඔයාගේ Play Store එකට ගිහිල්ලා ඔයා සර්ච් කරන්න MT5 කියලා. ඊට පස්සේ මෙන්න මේ app එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මගේ දැනටමත් ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම මේ app එක ඕපන් කරගන්නවා. හරි ඊළඟට මෙන්න මෙතන add trading account කියන තැන ටච් එකක් දෙන්න. හරි ඊළඟට තියෙන්නේ අපේ XM account එක මේ app එකට link කරගන්න. මෙන්න මෙතන ඔයාලට පේන ඇති find broker කියලා search කරන තැනක් තියෙනවා. අන්න ඒ තැන ඔයා ගිහිල්ලා XM global කියලා search කරන්න. හරි XM global කියලා ගමන් පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට XM global limited කියලා එකක් පෙන්නනවා. අන්න ඒ තැන ටච් එකක් දෙන්න. හරි ඊළඟට තියෙන්නේ අපේ XM account එකේ details මෙතනට දීලා අපේ XM account එක link කරගන්න. මෙන්න මෙතන login කියන තැන ඔයා දෙන්න ඕනේ ඔයාගේ XM ID එක. ඉතින් ඔයාලට මතක ඇති මම account එක create කරද්දී account information වලට ගියාන් පස්සේ අපේ account එකේ information ටික බලා ගන්න පුළුවන්. අන්න එතන තියෙනවා MT ID කියලා එකක්. අන්න MT ID කියන එක තමයි මෙන්න මෙතන login කියන තැනට දෙන්න ඕනේ. ඊළඟට password එකට ඔයාගේ XM account එකට ලබා දුන්න password එක දෙන්න. ඊළඟට මෙන්න මෙතන server කියන එකත් ඔයාගේ account information යටතේ ඔයාගේ server එක පෙන්නනවා. අන්නේ server එක මෙතනින් ලබා දෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන login කියන තැන touch එකක් දෙන්න. account එක link කරගත්තට පස්සේ එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති මේ වෙනකොට forex market එකේ තියෙන currencies වර්ග කීපයක් මෙන්න මෙතන පෙන්නනවා. ඉතින් අපි trade කරන්නේ gold market එකේ හින්දා අපි මෙතනට gold market එක add කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන plus icon එක උඩ touch එකක් දෙන්න. ඊට පස්සේ මෙතන search bar එකේ ඔයා search කරන්න gold කියලා. ඊට පස්සේ මෙන්න මේන gold කියන තැන touch එකක් දෙන්න. හරි මෙතනින් back වෙන්න. back වෙලා මෙතනින් ටිකක් පල්ලෙහාට ආවම පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට gold කියන market එක add වෙලා තියෙනවා. ඉතින් අන්න ඒක උඩ touch කරන් ඉඳලා chart කියන option එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වෙනකොට gold market එකේ chart එක. ඉතින් මේ chart එක උඩ එක සැරයක් touch කරාන් පස්සේ අපිට මේකේ time frame ටික බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා 1 hour තියෙනවා 4 hour තියෙනවා 1 day තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට time frame එකට අදාළ chart අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් අපි දෙන සිග්නල් එකකට ඔයා කොහොමද හරියටම ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. ට්‍රේඩ් එකක් දාගන්න ඔයා මේ පල්ලෙහා තියෙන ට්‍රේඩ් කියන අයිකන් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ප්ලස් අයිකන් එක උඩ ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයා බලන්න ඕනේ මෙතන උඩින්ම ගෝල්ඩ් කියලා වැල්ලා තියෙනවද කියලා. එහෙම වැල්ලා නැත්නම් ඊට ඉස්සරහින් තියෙන මෙන්න මේ අයිකන් උඩ ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට කරන්සිස් කිහිපයක් පෙන්නනවා. මෙතනින් ඔයා යටම තියෙන ගෝල්ඩ් කියන උඩ ටච් එකක් දෙන්න. හරි අපි කරන්සි එක සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති යටින් තියෙනවා මුලින්ම තියෙනවා මාකට් එක්සිකියුෂන් කියලා එකක්. ඉතින් ඒක ටච් කරාම මෙන්න මේ වගේ ඔප්ෂන්ස් කිහිපයක් එනවා. මම දැන් මේවා ගැන කතා කරන්න. මාකට් එක්සිකියුෂන් කියන්නේ මොකද්ද? ඉතින් අපි දැන්ට යන මාකට් ප්‍රයිස් එකෙන් ට්‍රේඩ් එකක් ගන්න එකට තමයි මාකට් එක්සිකියුෂන් කියන්නේ. ඉතින් මේ මාකට් එක්සිකියුෂන් කියලා එක තෝරලා යටින් buy හරි sell හරි ට්‍රේඩ් එකක් දැම්මොත් වෙන්නේ ඒ වෙලේ යන මාකට් ප්‍රයිස් එකෙන් තමයි ඒ ට්‍රේඩ් එක වැටෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි සරලවම මාකට් එක්සිකියුෂන් කියන්නේ. අපි ගන්න ට්‍රේඩ් එක ඒ වෙලේ යන මාකට් ප්‍රයිස් එකකින් තමයි මේ ට්‍රේඩ් එක වැටෙන්නේ. ඊළඟට තියෙනවා buy limit. මොකද්ද මේ buy limit කියන්නේ? ඉතින් buy limit එකේදී අපිට පුළුවන් ප්‍රයිස් එකක් දෙන්න. ඒ කියන්නේ අපි ඔයාලට buy signal එකක් දෙනවා. ඒ signal එකේ අපි දෙනවා entry එක. buy entry එකක් දෙනවා. අන්න ඒ entry එක ඔයාලට අවිල්ල මෙතන type කරන්න පුළුවන්. එතකොට ඒ entry එක මෙතන type කරාට පස්සේ මාකට් එක ඒ අදාළ ස්ථානයට ගියාට පස්සේ තමයි ඔයාගේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ. ඉතින් අපි ගොඩක්ම යූස් කරන්න මේ buy limit එකයි sell limit එකයි signal මේ signal දෙද්දී market execution එක නම් යූස් වෙනවා අඩුයි. sell limit එකෙත් මේ විදිහට තමයි අපි ඔයාලට sell signal එකක් දෙනවා entry එකත් එක්ක. ඔයාලට ඒ entry එක මෙතනින් type කරගන්න පුළුවන්. type කරාට පස්සේ ඒ අදාළ ස්ථානයට market එක ආවට පස්සේ ඔයාගේ trade එක ඔටෝම open වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි සරලවම වෙන්නේ. ඉතින් අනිත් ටික නම් එච්චරම අදාළ නැහැ. මම ඒව ගැන ඉස්සරහට ඔයාලට කතා කරන්න. දැන්ට ඔයා මේ තුන මේ වැඩ කරන හැටි මතක තියාගන්න. මාකට් එක්සිකියුෂන් එකකින් වෙන්නේ අපි දාන ට්‍රේඩ් එක ඒ වෙලේ යන මාකට් ප්‍රයිස් එකකින් තමයි වැටෙන්නේ. එතකොට buy limit එකකින් වෙන්නේ අපි යම්කිසි ප්‍රයිස් එකක් දුන්නොත් ඒ අදාළ ප්‍රයිස් එකට මාකට් එක ආවට පස්සේ තමයි අපේ ට්‍රේඩ් එක වැටෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි සරලවම වෙන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මෙතනදී ඔයාලට මොකක් හරි තේරුන්නේ නැතොත් මට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න මම ඔයාලට ආයෙ සැරයක් කියලා දෙන්නම්. හරි ඊළඟට ඔයාලට පේනවා ඇති යටින් ඊළඟට තීරුවක් තියෙනවා. ඒකේ යම්කිසි අංක ටිකක් තියෙනවා. ඉතින් මේ මොකද්ද මේ? ඉතින් මේකට කියන්නේ lot size කියලා. අපි ට්‍රේඩ් එකක් දාද්දී අනිවාර්යෙන් මේ lot size කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේ lot size කියන එක වැඩි කරන්න වෙන්නේ ඔයාගේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන ගාන වැඩි වෙනවා. සරලවම ඔයාගේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් කරන ගාන වැඩි වෙනවා. ඉතින් ඒ වගේම තමයි loss එකත්
මේක වැඩි කරන්න ඔයාගේ ප්‍රොෆිට් එක වැඩි වෙනවා වගේම ඔයාගේ ලොස් එකත් වැඩි වෙනවා. ඉතින් ඔයා පොඩි account balance එකක් තියෙන කෙනෙක් නම් ඔයා කොයිම වෙලාවකවත් මේ lot size එක ගොඩක් ලොකු lot size වලට යන්න එපා. මොකද ඔයාගේ account එකේ හිමුණොත් ඉක්මනටම wash වෙන්න පුළුවන්. ඒක හින්දා ඔයා අලුත් කෙනෙක් නම් පොඩි balance එකකින් නම් ඔයා පටන් ගන්නෙ ඔයා මේ දැන්ට තියෙන මේ lot size එක පටන් ගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකෙනුත් යම්කිසි profit එකකට ඔයාට යන්න පුළුවන්. හරි ඊළඟට අපිට තියෙනවා SL කියලා එකකුයි TP කියලා එකකුයි. මේ SL කියන්නේ stop loss කියන එක, TP කියන්නේ take profit කියන එක. ඉතින් මුලින්ම මම මේ stop loss කියන එක ඔයාලට උදාහරණයක් එක්කම පැහැදිලි කරලා දෙන්නම්. හිතන්න ඔයා දැන් මාකට් එකේ buy trade එකක් ගන්නවා. මේ buy trade එක ගන්නේ මේ stop loss එකක් නොදා. ඉතින් ඔයා හිතනවා හරි මාකට් එක දැන් buy වෙන්න ඕනි කියලා හිතාගෙන ඔයා trade එක දාලා ඔයා ඔයාගේ වැඩක් කරගන්නවා. ඉතින් ඒ වෙලාවේ ඇතුළත ඔයාගේ ට්‍රේඩ් එක ටිකක් විතර බයි වෙලා ඔන්න එකපාරට මොකක් හරි නිවුස් එකක් වගේ දෙයක් ඇවිල්ලා මාකට් එක එකපාරම ලොකු ඩවුන් එකකට යනවා. ඉතින් ඔයා මෙතනදී ස්ටොප් ලොස් එකකුත් යූස් කරලා නැති හින්දා ඔයාලට මොකද වෙන්නේ? ඔයාගේ මුළු account balance එකම wash වෙන්න පටන් ගන්නවා. ඉතින් account balance එක wash වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි සරලවම වෙන්නේ ඔයා ස්ටොප් ලොස් එකක් නොදා ට්‍රේඩ් කරන්න ගත්තොත්. ඉතින් හැබැයි අපි මෙතනදී ස්ටොප් ලොස් එක යූස් කරලා තිබ්බනම් මොකද වෙන්නේ? අපිට නැති වෙන්නේ account balance එකේ යම්කිසි ප්‍රමාණයක් විතරයි. ආයෙ අපිට ඊළඟ දවසේ ට්‍රේඩ් කරන්න බැලන්ස් එකක් ඉතුරු වෙනවා. ඉතින් ඔන්න ඕක හින්දා අනිවාර්යයෙන්ම ස්ටොප් ලොස් එකක් යූස් කරන්න. අපේ සිග්නල් වල අපි ඔයාලට ස්ටොප් ලොස් එකක් දෙනවා. ඔයාලා අන්න ඒ ස්ටොප් ලොස් එක මෙතෙන්ට අවිලා ටයිප් කරන්න. හරි. ඊළඟට තියෙනවා TP කියලා එක. TP කියන්නේ take profit කියන එක. ඉතින් මෙතනදී වෙන්නේ අපි මෙතනින් TP එක දුන්නාන් පස්සේ ඒ අදාළ ස්ථානයට මාකට් එක ආවට පස්සේ ඔයාගේ ට්‍රේඩ් එක ඔටෝම ක්ලෝස් වෙනවා ප්‍රොෆිට් පිට. ඒ කියන්නේ මේ TP එක දෙන තැන්ට මාකට් එක ආවට පස්සේ ඔයාගේ ට්‍රේඩ් එක ඔටෝම ක්ලෝස් වෙනවා. ප්‍රොෆිට් පිට තමයි ක්ලෝස් වෙන්නේ. ඉතින් SL එකත් එහෙමම තමයි. අද අපි SL එක දුන්නාට පස්සේ ඒ අදාළ ස්ථානයට මාකට් එක ඩවුන් වුණොත් ඒ අදාළ ස්ථානෙන් ට්‍රේඩ් එක ඔටෝම ක්ලෝස් වෙනවා. එතකොට මේ අපේ මුළු account balance එකම wash වෙන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක් තමයි අපිට loss වෙන්නේ. ඉතින් TP එකකින් සරලවම වෙන්නේ අපි අදාළ ස්ථානයකට TP දානවා. ඒ TP දාලා දැම්මට පස්සේ ඒ අදාළ ස්ථානයට මාකට් එක ගියාට පස්සේ ඔයාගේ ප්‍රොෆිට් එකත් එක්කම ට්‍රේඩ් එක ඔටෝම කැන්සල් වෙනවා. ට්‍රේඩ් එක ඔටෝම ක්ලෝස් වෙනවා. එතකොට ඔයාට හැම වෙලාවෙම මේක දිහා බලන් ඉන්න දෙයක් නැහැ. ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න කොතනින්ද ගියේ TP එක දැම්මා, SL එක දැම්මා, ට්‍රේඩ් එක දිහා බලන් ඉඳියා. බලන් ඉන්න දෙයක්වත් නැහැ. ඔටෝම ක්ලෝස් වෙලා ඒ වැඩ ටික වෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න මාකට් එක්සිකියුෂන් එක යටතේ කොහොමද අපි ට්‍රේඩ් එකක් දාගන්නේ කියලා. ඉතින් මුලින්ම මාකට් එක්සිකියුෂන් එක තේරුවා. ඊළඟට ලොට් සයිස් එක නම් මම තියෙන එකම දැම්මා. මම මෙතනදී SL එකකුයි TP එකකුයි දාන්නේ නැහැ. මොකද මම මේක ඔයාලට පෙන්නන්න දාන ට්‍රේඩ් එකක් හින්දා. ඊළඟට මම මෙතන buy කියන එක තැන ටච් කරා. හරි. ඔයාලට පේනවා ඇති මේ වෙනකොට අපේ buy trade එක run වෙනවා. ඉතින් මේ trade එක අපි දැම්මේ market execution යටතේ. ඒ කියන්නේ දැන් market යන price එක යන price එක තමයි මේ trade එක වැල්ලා තියෙන්නේ. ඉතින් සරලවම ඔන්නෝම තමයි market execution එක යටතේ trade එකක් දාගන්නේ. ඉතින් ඒ විදිහටම තමයි අපි sell trade එක උදාගන්නේ. මෙතන sell කියලා ඉබුවට පස්සේ අපේ sell trade එක market execution යටතේ market price එකටම වැටෙනවා. ඉතින් ඕක තමයි සරලවම market execution යටතේ trade එකක් දාගන්නේ. ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ කොහොමද buy limit trade එකක් දාගන්නේ කියලා. මුලින්ම අපි මෙතනින් buy limit කියලා තේරුවා. ඊට පස්සේ මෙතනින් අපි trade එක open වෙන්න ඕනේ price එකක් මෙතනින් දෙන්න ඕනේ. ඒ කියන්නේ entry එක තමයි මෙතනින් type කරන්න ඕනේ. මම දැනට මෙතනින් random type කරගන්නවා 29.11 කියලා. ඊට පස්සේ මෙතනින් stop loss එකයි take profit එකයි වාට දාගන්න පුළුවන්. ඉතින් මේක දැම්මම දාන්න ඕනි කියලා එකක් නැහැ. අපිට ඕන trade එක දාලා මේ දෙක පස්සේ add කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා place කියලා. අන්න ඒ තැන touch කරන්න. හරි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අපේ ට්‍රේඩ් එක වැල්ලා තිනවා ලිමිට් ඕඩර් එකක් විදිහට. ඉතින් මේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ අපි මේ දුන්න ප්‍රයිස් එකට මාකට් එක ආවට පස්සේ තමයි මේ ට්‍රේඩ් එක වැටෙන්නේ. ඉතින් අපිට මෙතනිනුත් ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් ඇඩ් කරගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මේ මෙතන ටච් කරගෙන ඉන්න මේ ට්‍රේඩ් උඩ ටච් කරගෙන ඉඳලා පස්සේ මෙන්න මේ විදිහට එනවා. මෙතනින් දෙවෙනියට තියෙනවා modify order කියලා. අන්න ඒ දැන් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතනින් අපිට SL එකයි TP එකයි ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම sell limit ට්‍රේඩ් එක උදාගන්නේ ඒ විදිහම තමයි. ඉතින් කිසි වෙනසක් නැහැ. මෙතන sell limit කියලා තේරුවා. මෙතනින් ඔයාගේ ට්‍රේඩ් එකේ open වෙන්න ඕන price එක දුන්නා, entry price එක මෙතනින් දුන්නා, stop loss එක මෙතනින් දුන්නා. ඔයාගේ TP එක මෙතනින් දාලා මෙන්න මෙතන place කියන තැන ටච් කරලා පස්සේ ඔයාගේ sell trade එක වැටෙනවා. දැන් මම කියලා දෙන්නම් ඔයාගේ profit පිට රන් වෙන trade එක හරියට අල්ලන් ඉඳලා කොහොමද හොඳ profit එකකට අරන් යන්නේ කියලා. ඉතින් මෙතනදී අපි පොඩි දෙයක් කරන්නේ stop loss එකට අපේ entry price එක දාන එක. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. මෙතනින් ආයෙ අදාළ ට්‍රේඩ් එක උඩ ටච් කරගෙන ඉන්න. ඊළඟට modify position ගන්න. හරි. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපේ ට්‍රේඩ් එකේ entry price එක මේ stop loss කියන තැන type කරගන්න ඕනේ. ඉතින් එහෙම කරගන්න ඕනි
ඔයාගේ ට්‍රේඩ් එක මේ වෙනකොට TP1 වගේ හිට් කරා නම් ඔයාට පුළුවන් එන්ට්‍රි ප්‍රයිස් එක ස්ටොප් ලොස් එකට දාන්න. ඊළඟට ඔයාගේ ට්‍රේඩ් එක TP2 හිට් කරා නම් ඔයාට පුළුවන් SL එකට TP2 දාන්න. TP2 එකේ ප්‍රයිස් එක ඔයාට පුළුවන් ස්ටොප් ලොස් එකට දාන්න. ඉතින් එහෙම වුණාම වෙන්නේ අපිට ලොස් එකක් නැතුව මාකට් එකෙන් ඒ ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් හිතන්න දැන් TP1 හිට් කරා අපි SL එක දාලා තියෙනවා. එන්ට්‍රි ප්‍රයිස් එක දාලා තියෙනවා SL එකට. ඉතින් මාකට් එක TP1 කියලා එකපාරටම ඩවුන් වුණා. ඉතින් මෙතනදී අපිට කිසිම ලොස් එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි මෙතනදී අපේ කලින් SL එකම යූස් කරලා තිබ්බනම් අපිට ලොස් එකක් විතරයි වෙන්නේ. මේ වැඩේදී අපිට පුළුවන් ලොස් එකක් නැතුවම ඒ අදාළ ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න. ඉතින් ඒ වගේ තමයි මේක TP යන්න අපිට මේ SL එකට TP එක දාලා උඩට අරගෙන ගිහලා හොඳ ප්‍රොෆිට් එකකින් අපිට ඒ ට්‍රේඩ් එකෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේක try කරන්න. මම හිතනවා ඔයාලට මම කියපු දේ තේරෙන්නේ ඇති කියලා. ඔයාලට තේරුම් නැත්නම් මට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්න. මම අනිවාර්යෙන් ආයෙ ඔයාලට එතනින් කියලා දෙන්නම්. ඔන්න ඔය විදිහට තමයි අපි MT5 එකේ ට්‍රේඩ් එකක් දාගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම කියලා දීපු ටික ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. ඔයාලට කොතනක හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. ඔයාලට පුළුවන් මම ටෙලිග්‍රෑම් කන්ටැක්ට් කරගෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් ඒ වගේම මම මෙතනදී කතා කරේ තාම සරලම දේවල් ටිකක් ගැන, කියන්නේ බේසික්ම දේවල් ටිකක් ගැන තමයි කතා කරේ. ගොඩක් ඇඩ්වාන්ස් දේවල් ගැන මම දැන්ට කතා කරන්නේ නැහැ. මොකද තාම අලුත්නේ. ඒක හින්දා අපි මේ දේවල් ගැන ඉස්සරහට කතා කරමු. දැනට ඔයාලට අර කිව්වා වගේ තේරෙන්නේ නැත්නම් තියෙන මට මැසේජ් එකක් දාන්න. මම ඒ දේ අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්.